හතරවෙනි පාඩමේ තියෙන මේ ද්විතීක වර්ධනය සාකච්ඡා කරමු. ද්විතීක වර්ධනය කොහොමද ශාකවල මේ සිද්ධ වෙන්නේ කියලා. ශාකයක මම මේ විදිහට ගන්නම් යාගේ ප්‍රරෝහ පද්ධතිය මූල පද්ධතිය. මේ ශාකයේ ප්‍රරෝහ පද්ධතිය. ප්‍රරෝහ පද්ධතිය. මේ මූල පද්ධතිය. මූල පද්ධතිය. ශාකයක් උසින් වැඩෙද්දී මෙයාගේ තියෙන ප්‍රරෝහග්‍රස්තය වැදගත් වෙනවා. එයාගේ තියෙන මූලාග්‍රස්තය වැදගත් වෙනවා. ශාකයක් උසින් වැඩෙනවා. මේ ශාකයක් උසින් වැඩිම අපි නම් කරනවා ශාකයක ප්‍රාථමික වර්ධනය කියලා. ප්‍රාථමික වර්ධනය. ප්‍රාථමික වර්ධනය කියලා කියන්නේ ශාකයක් උසින් වැඩිම. මේ සඳහා දායක වෙන්නේ ප්‍රරෝහ අග්‍රස්තය. ප්‍රරෝහ අග්‍රස්තය සහ මූලාග්‍රස්තය. මූලාග්‍රස්තය දායක වෙනවා. ශාකයක මෙන්න මේ වගේ පරිධිය වැඩි වෙනවා නම් මුලේ හෝ කඳේ. ශාකයක කඳේ හෝ මුලේ පරිධිය වට ප්‍රමාණය වැඩි වෙනවා නම් අපි ආව සලකනවා ද්විතීක වර්ධනයක් විදිහට. ශාකයක ද්විතීක වර්ධනය. පරිධිය වැඩි වීම මුලේ හෝ කඳේ. මේ සඳහා දායක වෙනවා සනාල කැම්බියම. සනාල කැම්බියම සහ වල්ක කැම්බියම. මෙන්න මේ ද්විතීක වර්ධනය ගත්තම මේ ප්‍රාථමික වර්ධනය සහ ද්විතීක වර්ධනය එකම අවස්ථාවේ එන්නේ. එකම අවස්ථාවේ. කියන්නේ වේලාව එකයි. එකම වෙලාවෙයි සිද්ධ වෙන්නේ. හැබැයි ස්ථානය ගත්තම ප්‍රාථමික වර්ධනය නතර වුණ ස්ථානයේ තමයි ද්විතීක වර්ධනය වෙන්නේ. මේ ඉහළම කෙළවරේ පහළම කෙළවරේ ප්‍රරෝහග්‍රස්තය මගින් මූලාග්‍රස්තය මගින් ප්‍රාථමික වර්ධනය කරනවා. ප්‍රාථමික වර්ධනයේ නතර වුණ ස්ථානවල ද්විතීක වර්ධනයක් වෙනවා. ස්ථාන දෙකක වෙන්නේ එකම වේලාව තුලයි සිදු වෙන්නේ. ස්ථාන දෙකක එකම අවස්ථාවේ තමයි සිද්ධ වෙන්නේ. එන්න ද්විතීක වර්ධනයට ශාකයක අපි කඳක ද්විතීක වර්ධනය සැලකුවොත් අපි මෙයාගේ ප්‍රාථමික ව්‍යුහයට යන්න. ප්‍රාථමික ව්‍යුහය. ශාක කඳක ප්‍රාථමික ව්‍යුහය. පිටතින්ම තියෙනවා තනි සෛල ස්තරයක්. පිටතින්ම තියෙනවා තනි සෛල ස්තරයක්. ශාකයක ද්විබීජපත්‍රී ශාකයක් මම අඳින්නේ කඳක ප්‍රාථමික ව්‍යුහය. පිටතම තියෙනවා තනි සෛල ස්තරයක්. මේ තනි සෛල ස්තරේ නම් කරනවා මෙයාව නම් කරනවා අපි චර්මය. අපි චර්මය. මේගොල්ලොන්ගේ මේ පවතින්නේ සනාල කලාප. මේ මං අඳින්නේ සනාල කලාප. මේ අයගේ තියෙන සනාල කැම්බියම. ඔය සනාල කැම්බියම. මම දැන් කොටස් ටික නම් කරන්නම් මෙහෙම. මෙන්න මේ තියෙන්නේ අපි චර්මයට ඇතුළතින් මේ පවතින ප්‍රදේශය යා බාහිකය. මේ ප්‍රදේශය බාහිකය. බාහිකය. සනාල කලාපයක සනාල කැම්බීමට පිටතින් තියෙන්නේ
ප්‍රාථමික ප්ලෝයම. මෙයාගේ සනාල කැම්බියමට පිටතින් තියෙනවා ප්‍රාථමික ප්ලෝයම. ප්‍රාථමික ප්ලෝයම. මේ මෙයාගේ සනාල කැම්බියම. සනාල කැම්බියම. ඊට ඇතුළතින් මේ පවතින්නේ ප්‍රාථමික සෛලම. ඊටත් ඇතුළතින් පවතිනවා මජ්ජාව. මෙන්න ශාකයක ප්‍රාථමික කඳේ ව්‍යුහයක්. පිටතින්ම තියෙනවා තනි සෛල ස්තරයක් කරන අපිචාරණය. ඊට ඇතුළතින් මුදුස්තර සෛල වලින් හැදුණු සෛල ස්තර කීපයක් බාහිකය. සනාල කලාප වලයක් විදිහට පවතිනවා. මේක සනාල කලාපයක ප්‍රාථමික ප්ලෝයම පිටතින්ම තියෙනවා. ඊළඟට මෙයාගේ තියෙනවා සනාල කැම්බියම. ප්‍රාථමික ප්ලෝයමයි ප්‍රාථමික සෛලමයි මැද්දේ තියෙනවා සනාල කැම්බියම. ඇතුල් දෙසට වෙන්න තමයි ප්‍රාථමික සෛලම තියෙන්නේ. මේ විශාල ප්‍රමාණයක් අත්පත් කරගන්නවා මජ්ජාව. බාහික සෛල වලින් හැදලා තියෙන්නේ. අපිට මෙහෙම දාගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රාථමික සෛලම, ප්‍රාථමික ප්ලෝයම, මේ සනාල කැම්බියම මෙන්න මේ කොටසට අපිට කියන්න පුළුවන් සනාල කලාපයක් කියලා. සනාල කලාපය. සනාල කලාපයක් කියලා ගන්න. මේ මම ඇදලා තියෙන මේක මේ ත්‍රිකෝණාකාර ව්‍යුහයක් ගත්තම සනාල කලාපයක් කියලා ගන්න පුළුවන්. මෙයාගේ මේ ප්‍රාථමික කඳ ද්විතීක වර්ධනයකට ලක් වෙනවා. මේ ද්විතීක වර්ධනයකට ලක් වෙද්දී එතන වැදගත් වෙන කෙනා මෙන්න මේ සනාල කැම්බියම. සහ ද්විතීක වර්ධනය ආසන්න වෙද්දී කඳේ නම් බාහිකයේ බාහිරතම සෛල ස්තරයක්. බාහිකයේ බාහිරම සෛල ස්තරයක් විභාජක හැකියාව ලබාගෙන එයා පත් වෙනවා වල්ක කැම්බියම බවට. බාහිකයේ බාහිරම සෛල ස්තරයක් විභාජක හැකියාව ලබාගෙන මෙයා පත් වෙනවා වල්ක කැම්බියම බවට. මෙන්න මේ වල්ක කැම්බියම සහ මේ සනාල කැම්බියම තමයි ද්විතීක වර්ධනයට දායක වෙන්නේ. බලන්න මේ සනාල කැම්බියම කොහොමද ද්විතීක වර්ධනයට දායක වෙන්නේ කියලා. මම අදින්නම් මේ විදිහට සනාල කලාපයක්. මෙයාගේ මේ තියෙන සනාල කැම්බියම. ඔය සනාල කලාපේ මෙයාගේ මේ පවතින්නේ ප්‍රාථමික ප්ලෝයම. මේ පවතින්නේ ප්‍රාථමික සෛලම. මෙයා සනාල කැම්බියම. සනාල කැම්බියමක් හැදලා තියෙන මෞලික ආකාර දෙකක් තියෙනවා. සනාල කැම්බියමක් හැදලා තියෙන මෞලිකයන් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි කඳේ අක්ෂයට සමාන්තරව කඳේ දික් අක්ෂයට සමාන්තරව පවතින දිගු මෞලික සහ කඳේ අක්ෂයට ලම්බකව පවතින කෙටි මෞලික. මේ සනාල කැම්බියම හැදිලා තියෙන්නේ කඳේ දික් අක්ෂයට සමාන්තරව තියෙන දිගු මෞලික සහ ඔය කෙටි මෞලික සෛල ස්තරයකින් තමයි හැදිලා තියෙන්නේ. එයාගේ තියෙන්නේ දිගු මෞලික සහ කෙටි මෞලික. මෙන්න මේ දිගු මෞලික වලින් මේගොල්ලෝ විභාජනය මගින් නිපදවනවා ද්විතීක ප්ලෝයම. සනාල කැම්බියමෙන් එළියට පිටතට කඳෙන් පිටත දෙසට කඳේ ද්විතීක ප්ලෝයම හදනවා. ඒ වගේම මේ සනාල කැම්බියමෙන් ඇතුල් පැත්තට මෙයා හදනවා ද්විතීක සෛලම.
දැන් ද්විතීක ප්ලෝයම හදද්දී ඒ ප්ලෝයමේ තියෙන සෛල වර්ග හදන්න ඕනේ. ප්ලෝයමේ තියෙන සෛල වර්ග මොනවද? ප්ලෝයමේ පවතිනවා පෙනීර නල ඒකක, සහචර සෛල, ප්ලෝයමේ මුදුස්තර, ප්ලෝයමේ තන්තු. අපිට මේක මෙතනින් ගලපලා කියන්න පුළුවන්. දිගු මෞලික මගින් හදනවා. අර ද්විතීක ප්ලෝයම, ඒ කියන්නේ ප්ලෝයමේ අඩංගු වන සෛල වර්ග 4. මෙයාව ගත්තම වාහිනී ඒකක, වාහකාභ, සෛලමීය තන්තු, සෛලමීය මුදුස්තර. දිගු මෞලික මගින් හදන අනිත් අය තමයි ද්විතීක සෛලම ඇතුල් පැත්තට ඒ සෛලමේ අන්තර්ගත සෛල 4. වර්ග 4. කෙටි මෞලික ගත්තම මේ කෙටි මෞලික වලින් හදන්නේ සනාල කිරණ. සනාල කිරණ. ඔය සනාල කිරණ වැදගත් වෙනවා කාබෝහයිඩ්‍රේට් සංජිත කිරීමට සහ තුවාල සුව වීම සඳහා වැදගත් වෙනවා. අපේ ද්විතීක වර්ධනය සිද්ධ වුණා. සනාල කලාපයක් ගමු. මෙන්න මෙයාගේ සනාල කැම්බියම. එයා ළඟ කලින් හිටියේ මෙයා මේ ළඟ කලින් හිටියේ ප්‍රාථමික ප්ලෝයම. එයාව ඉවතට තල්ලු කරලා ඒ ස්ථානයට දැන් පැමිණලා තියෙන්නේ මේ ස්ථානෙට දැන් ඇවිල්ලා තියෙන්නේ ද්විතීක ප්ලෝයම. මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා ද්විතීක ප්ලෝයම. මේ කලින් ඒ ස්ථානයේ හිටිය එයා ළඟ හිටිය ප්‍රාථමික ප්ලෝයම. මේ ප්‍රාථමික ප්ලෝයම. මේක අනිත් පැත්ත. සනාලකෙන් බීමෙන් ඇතුල් පැත්තට හදන්නේ ද්විතීක සෛලම. එයා ළඟ කලින් හිටිය ප්‍රාථමික සෛලම මේ. එයා ළඟ හිටපු කලින් හිටපු ප්‍රාථමික සෛලම. මෙන්න ද්විතීක වර්ධනයකින් පස්සේ පටක පවතින විදිහ. සනාල කැම්බියම එයා ළඟින්ම හදාගත්ත ඉවතට ද්විතීක ප්ලෝයම එයා ළඟින්ම ඉවතට හදාගත්ත ද්විතීක සෛලම. අර කලින් ළඟ හිටිය ප්‍රාථමික සෛලම මේ ඇතුල් පැත්තට තල්ලු වුණා. ප්‍රාථමික ප්ලෝයම ඉවතට තල්ලු වෙලා ගියා. ද්විතීක වර්ධනය සිද්ධ වුණාට පස්සේ ශාක කඳක පටක කොටස් අපි මෙහෙම ගන්න පුළුවන්. අපි රූප සටහනක් දාගත්තොත් එයාගේ මේ පිටතම පවතිනවා වල්කය. ඊළඟ ඊට ඇතුළතින් පවතිනවා ප්‍රාථමික නැත්නම් පළමු වල්ක කැම්බියම. ඊළඟ මෙයාගේ මේ ද්විතීක ප්ලෝයම. ද්විතීක ප්ලෝයම. මේ ආගේ අර කලින් අවස්ථාවල තිබ්බ ප්‍රාථමික ප්ලෝයම. ඊළඟ මෙයාගේ මේ තියෙන්නේ සනාල කැම්බියම. ඊට ඇතුළතින් තියෙනවා ද්විතීක සෛලම. මේ යාගේ කලින් අවස්ථාවල තිබ්බ ප්‍රාථමික සෛලම. ප්‍රාථමික සෛලම. අපි පට කොටස් නම් කරොත් එහෙම මේ පිටතම තියෙනවා වල්කය. මේ මෙයාගේ පවතින්නේ පළමු වල්ක කැම්බියම. පළමු වල්ක කැම්බියම. ඊළඟ මෙයාගේ මේ ගත්තම ප්‍රාථමික ප්ලෝයම. ඊට ඇතුළතින් මෙයාගේ මේ ගත්තම ද්විතීක ප්ලෝයම. මේ මෙයාගේ
සනාල කැම්බියම. සනාල කැම්බියම. ඇතුළතින් මේ තියෙන්නේ ද්විතීක සෛලම්. මේ මෙයාගේ ප්‍රාථමික සෛලම්. මේ ඇතුළතම තියෙන්නේ මජ්ජාව. මෙන්න ද්විතීක වර්ධනයක් වුණාට පස්සේ පවතින පටක. අපිට මෙයාගේ මෙහෙම ගන්න පුළුවන් මේ පටක විස්තර. කොහොමද? මේ වල්ක කැම්බීම සහ එයා නිපදවන පටකවල එකතුව. වල්කය සහ වල්කය මගින් නිපදවන පටකවල එකතුවට අපිට ගන්න පුළුවන්. මෙයාව නම් කරනවා පරිචර්මය. පරිචර්මය. මේ වල්කය අපි හඳුන්වනවා. වල්කය අපිට හඳුන්වන්න පුළුවන් මෙයාව සාවද්‍ය පොත්ත. සාවද්‍ය පොත්ත. වල්ක කැම්බියම සහ ඒන් නිපදවන පටක. ඒ කියන්නේ වල්කයේ එකතුව අපි ගන්නවා පරිචර්මය කියලා. සනාල කැම්බීමට එළියෙන් පවතින. සනාල කැම්බීමට පිටතින් පවතින පටක සියල්ලේ එකතුව අපි සලකනවා පොත්ත කියලා. මෙයාට පිටතින් පවතින මේ සියල්ල සලකනවා පොත්ත විදිහට. එතන මේ පොත්තට අයිති වන දේවල් ද්විතීක ප්ලෝයම. මේ සම්පූර්ණ කොටස ගත්තොත් පරිචර්මය. අපිට ඕනනම් ගන්න පුළුවන් මෙයාට අයිති වෙන දේවල් ද්විතීක ප්ලෝයම සහ පරිචර්මය. නැත්තම් සනාල කැම්බීමට මේ එළියෙන් තියෙන සියල්ල. එළියෙන් තියෙන සියල්ල. මේ පළවෙනි අවස්ථාවේ ද්විතීක වර්ධනයක් සිද්ධ වුණාම ඇති වෙන පටක. අපි මෙයාම නැවත වතාවක් ද්විතීක වර්ධනය වුණා කියලා හිතන්න. ওই ශාකයේම නැවත වතාවක් ද්විතීක වර්ධනය වුණා. නැවත වතාවක් ද්විතීක වර්ධනය වුණාම ඇතිවන පටක මම මේ විදිහට ගන්නවා. නැවත වතාවක් ද්විතීක වර්ධනය වෙනවා. පළවෙනි අවස්ථාවේ නම් එළියෙම තිබ්බා වල්කය. ඊළඟට මේ එයාට ඇතුළතින් තිබ්බා පළමු වල්ක කැම්බියම. ඊළඟට එයාට ඇතුළතින් තිබ්බා ප්‍රාථමික ප්ලෝයම. එයාට ඇතුළතින් ද්විතීක ප්ලෝයම. මෙයාට ඇතුළතින් සනාල කැම්බියම. එයාට ඇතුළතින් ද්විතීක සෛලම. එයාට ඇතුළතින් ප්‍රාථමික සෛලම මජ්ජාව. දෙවෙනි වතාවේ වර්ධනයක් සිද්ධ වෙනවා. නැවත වතාවක් වර්ධනයක් සිද්ධ වෙනවා. නැවත වතාවක් වර්ධනයක් සිද්ධ වෙද්දී මම මෙහෙම ගන්නවා. සනාල කැම්බියම. මෙයාගේ දෙවෙනි වතාවේ ඇති වෙද්දී ඇති වුණ සෛලම. එයා මේ තෘතීක සෛලම එහෙම කියලා හඳුන්වන්නේ. දෙවෙනි වතාවේ එයා නම් කරන්නේ කවුද? ද්විතීක සෛලම. මෙයාට පළවෙනි අවස්ථාවේ ඇති වුණ ද්විතීක සෛලම. මේ ප්‍රාථමික සෛලම. මේ ඉතින් අර තිබ්බ මජ්ජාව. ඊළඟ මේ පැත්තට ගියාම ද්විතීක ප්ලෝයම. අර ප්ලෝයම නම් පරණ වෙන්න මේ බිඳ වැටලා යනවා. ඊළඟ මෙයාගේ මේ පළමු වල්ක කැම්බියම බිඳ වැටලා ගිහිල්ලා ඊළඟට දෙවන වල්ක කැම්බියම. මෙයාගේ මේ ඇති වෙන වල්කය. අපිට මෙහෙම කොටසකට එන්න පුළුවන් කරුණකට. ශාකයක මේ සෛලමට අදාළවයි. ශාකයක තවදුරටත් ජලය කනිජ පරිවහණය වන ශාකයක තවදුරටත් ජලය කනිජ පරිවහණය වන නව සෛලම මෙන්න මෙයා වගේ අලුතෙන් හැදුණු සෛලම. මේ පටක වලට අපි කියනවා එළය.
මේගොල්ලෝ හඳුන්වනවා එලේ කියලා. තවදුරටත් ජලයේ khනිජ පරිවහණය නොවන පරණ සෛලම තවදුරටත් ජලයේ khනිජ පරිවහණය නොකරන පැරණි සෛලම එයාලව හඳුන්වනවා අරටුව කියලා. අරටුව අධික ලිග්නීභූතයි. රෙසින තැම්පත් වෙලා තියෙනවා. කාබනික සංයෝග තැම්පත් වෙලා තියෙනවා. මේ අරටුව ලේසියෙන් කෘමි භක්ෂකයන්ට ආසාදන වලට උදුරු වෙන්නේ නැහැ. එලේ එහෙම නෙමෙයි. එලය තවදුරටත් ජලයේ khනිජ පරිවහණය වෙන ද්විතීක සෛලම. අරටුව සහ එලේ කියන එක පැහැදිලි. මේ දෙන්නම අයිති වෙන්නේ මේ සෛලම ගැනයි කියවෙන්නේ. තවදුරටත් ජලයේ khනිජ පරිවහණය කරනවා නම් එයා එලය ජලයේ khනිජ පරිවහණය නොකරන පැරණි ද්විතීක සෛලම වලට අපි කියනවා අරටුව කියලා.